හැම පිරියන් මංගල්‍ය මානස විලාපී හැමදාම කියන්නේ චිත්‍රපට සංගීත සහභාගී වීම ටෙලිග්‍රාමස් වලින් මේ කියන අමතක වෙලයි කියලා කියන්න බෑ කිසිම මේක සින්දුවක් අහනකොට දානකොට හරියට කලකිරිනවා කියන්නේ දැන් ගොඩක් කරන සින්දු ගැන කියන්නේ තාත්තගේ අවුරුදු 60 ගණන් වල කරපු සින්දු තදක් මිනිස්සු අහගෙන ඉන්නවා කියන්නේ ඒ වෙනස දකින්න ලැබෙන්නේ අදත් කලාතුරකින් තාත්තා නැති වුණාන් පස්සේ මේ කේමදාස පදනමෙන් උනා අපි හැම අවුරුද්දෙම මොකක් හරි පර්ෆෝමන්ස් එකක් කරනවා තාත්තගේ ආනන්ද කොලෙජ් එකේ වගේ 2000 අවුරුද්දේ ඉස්සෙල්ලා තිබුණා 2013 ඊට හැම අවුරුද්දෙම වගේ කියන්නේ තාත්තා කරපු වැඩවල performance එකක් තියෙනවා තිබුණා ගිය අවුරුද්දේත් කරා අපි රන් මංගල්‍යයේ ඒත් එක්කම අපි මම අලුතෙන් බඳවගත්ත පදනමට ළමයිත් එක්ක දුකලසියතුන්ගේ ගායන විට කියන ගායන performance එක කරා දැන් මේ අවුරුද්දේ පළවෙනිදට තාත්තා කරලා අපි සිනමා වේදීන් තාත්තත් එක්ක වැඩ කරපු නොයෙකුත් කලා ශාස්ත්‍රයන් වල ඉන්න මේ අයව ගෙන්නලා ඒගොල්ලන්ට එක්ක සාකච්ඡාවක් කරනවා ඒ වගේම යුනිවර්සිටිස් වල ඉරුහුණ විශ්වවිද්‍යාලේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලවල කතා කරලා තියෙනවා මේ අන්තිම පදනමේ ළමයිත් එක්ක පුරුපරසියුතු වෙන්න. තාත්තාගේ පෞද්ගලික ජීවිතය තාත්තා මේ හරියට මේ ගෙදර ආස කරගෙන ආදරය කරපු එකනේ. හැම වෙලාවෙම කියන්නේ දෙපාන්දර දෙකට නැගිටලා පියානෝ එක මේ ප්ලේ කරනවා ඒ වෙලාවට තමයි තාත්තා ගොඩක් කම්පෝස් කරන්නේ. ඊට පස්සේ හැම ඉරිදම පාන්දර 4ට ගිහිල්ලා මේ මාළු වර්ගන යනවා. ඒක හැම ඉරිදම මොනවරදවම කරද දැන් මොකද තාත්තා හැම වෙලාවෙම කීප එකක් මේ තාත්තා නැති දවසකට අපිට මේ අලුත් මාළු කන්න හම්බ වෙන්නේ නැහැ කියලා මොකද මේ කියන්නේ එච්චර තාත්තා හැම දෙයක් වෙනම කියන්නේ මාළුද ගෙදර තියෙන ලුණුද අරන් මේ ඔක්කොම බඩු ගන්නෙ තාත්තා. මේ තාත්තගේ පෞද්ගලික ජීවිතය තාත්තගේ අපි කියන්නේ අපි හැමෝමත් එක්කම හරිම කියන්නේ දැන සම්බන්ධතාවයක් තිබුණා පුද්ගලයා. මම ප්‍රාග් වල ඉගෙන ගත්තා. මම අවුරුදු 17 විතර ලංකාවෙන් ගියේ. ප්‍රාග් වල කන්සර්ට් එකේ මම පියානෝ වාදනයයි සංගීත නිර්මාණයයි ඉගෙන ගත්තා. ඊට පස්සේ Academy of World Music කියලා එකේ මේ බාරක් මියුසික් ඉගෙන ගත්තා. ඊට පස්සේ මට එකෙන් හම්බුණා ශිෂ්‍යත්වයක් ඇමරිකාවේ ගිහිල්ලා අපරාධ කරන්න. ඒක තමයි පුළුවන්. පුලන්තේවි කරන්න අදහස් නැහැ මයාගේ ජීවිත කතාව කියුවා ඒකේ මේ ඒ කියන්නේ එයා ලියන්න දන්නේ නැති කෙනෙක් වුණත් එයා කියපු දේ රෙකෝඩ් කරලා මේ ෆ්‍රාන්ස් ජාතික ඉංග්‍රීසි ජාතික දෙන්නෙක් සිංහලෙන් කතාව වගේ කියෙන්නේ ඒ කියුවම හරි පුදුමයක් හැදෙනවා මොකද ඒති වුණා මොකද හරිම කියන්නේ සමාජයේ විසින් පුදුම විදිහට පීඩනය ලක් කරපු කෙනෙක් අපේ කියන්නේ ඒක ඉන්දියා සමාජයේ දෙමින් මම හිතන්නේ අද අපේ සමාජයේත් ඒ කතාව හරියට ඔබිනවා. ඒ උනාට මොන කරදරය ආවත් ඒවයින් ගැලවෙලා අනිත් මිනිස්සුන්ට උදව් කරගෙන මොකක් හරි කියන්නේ දෙයක් වෙනසක් කරන්න හදපු එක්කෙනෙක්. විශේෂයෙන් ගැහණියෙක් වශයෙන් හරිම මේ කියන්නේ කුල බේද ගොඩක් තියෙන රටක්. අඩුම කුලේ ඉපදුන එක්කෙනෙක් අවුරුදු 8ේදී අම්මලා තාත්තලා බන්දර දුන්නා ඒකෙන් එයා පැනලා ආව මේ මිනිස්සයාගෙන් ඊට පස්සේ කියන්නේ අම්මලා තාත්තලාට කිව්ව කොහොමද මම අවුරුදු 8 එක්කෙනෙක් මෙහෙම බන්දර දෙන්නේ සමාජයේ මොකද මම අපි දුප්පත් කියලා අපිව අයින් කරන්නේ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ සමාජයේ විසින් තමන්ව ලක් කරලා තියෙන නොයෙකුත් පීඩන හැම දෙයක්ම ගැනම මේ ප්‍රශ්න කරන්න ගත්ත චරිතයක් තුනක් කියන්නේ ඒකින්ද මම දැන් හරියට වැදගත් වෙනවා මොකද අපි සමාජයෙන් හැම දෙයක්ම එහෙම වෙන්න ඕනේ කියලා හිතන්නේ නැතුව මොකද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නය. දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න. කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න. ගිනි දිය ලෝදිය වැස්සේ. කිරිසල් කිරි උදුම්බරා සිනා කඳුළු අගුරනවා.
කාලි කියලා එක මියුසික් කරා. මේ කුඩු පැසිය කුඩි ගාන විතර කරා. තව මම එක performance එකක් ඉස්සරහට එන්නා ඉන්නේ ඔක්තෝබර් වලට ජනවාරි වලට එන්නේ conversation with friends. අපි තාගෙන ඉන්නවා මානස විලායි අභි ආපහු කරන්න. ඒකෙන් තාත්තේ දැන් ඒ කියන්නේ ඊට පස්සේ තාගෙන ඉන්නවා පදනමෙන් ආපහු ජනවාරි ඉඳන් අලුතින් ළමයි බන්ධව ගැන වැඩ කරන්න වැඩමුළු කියන්නේ ලංකාව පුරා එක නඩු ආදාන ලබන ඉස්කෝල වලට ගිහිල්ලා වැඩමුළු කරලා මේ කියන්නේ ඉතින් ළමයි සංගීතයෙන් හරි සංගීත කලාවේ එක ක්ෂේත්‍ර වලින් දැනුවත් කරන්න වැඩමුළු පටන් ගන්න මගේ මේ කුඩුකොළ සින්දු මම මේ විශ්වවිද්‍යාලවල කැලණි විශ්වවිද්‍යාලෙ පෙන්වුවා වගේ රුගුණ කියලා දෙන්නේ අනිත් විශ්වවිද්‍යාලය පෙන්වන්න හිතාගෙන ඉල්ලුවක් නැහැ කියලා කියන්න බෑ. ඒ කියන්නේ අලුත් දෙයක් කරනකොට මට විශේෂයෙන් කියන්න මගේ අත්දැකීම කැලණි විශ්වවිද්‍යාලය. හරිම පුදුමයක් වුණා. මොකද මම මුලින්ම යන්නේ ඉස්සෙල්ම දැනගෙන හිටියේ නැහැ කොහොමද. මගේ පළවෙනි අවතාරය මම කැලණි විශ්වවිද්‍යාලේ මේ වැඩක් කරන ලංකාවේ. මම හිතාගන්න බැරි නම් කියන්නේ කොහොම ළමයි ගැන ඒ අත්දැකීම කොහොම ඒ ගැන කොහොම ਵਿਚාරය කරයිද ඒ ගැන කොහොමද ඒ අත්දැකීම ගැන ඒගොල්ලෝ හිතන්නේ එහෙම කියලා ඒක තමයි මට ලොකු සතුටක් ඇති වුණා ඒ performance එකෙන් පස්සේ. මොකද ඒගොල්ලෝ හරියට ඒක performance එක ඇතුලේ ඒක අත්දැකලා තිබුණා හරියට ලොකු කියන්නේ විශ්ලේෂණයක් වගේ කරලා තිබුණා හරිම වැදගත් වුණා අපි අන්තිමට කරපු සාකච්ඡාවේදී. මොකද මේ හරි දැනුවත් කියලා හිතනවා මේ ළමයි. මහමුහුදම ගොඩට ගලා රත්කුණු හිරු පායන්නට මහමුහුදම ගොඩට ගලා රත්කුණු හිරු පායන්නට ගොඩබිම මහා මොහොඳක් විය මාමුහුදම ගොඩබිම විය උදුම්බරා කඳුළු සලයි. මේ අවුරුද්දේ ඇමරිකාවෙන් ආටිස්ට්ලා දෙන්නෙක් ගෙනල්ලා ඒගොල්ලන්ට එක වර්ක්ෂොප් කරා. ඔකේ මගස් පාදලා මේක විලේගෙන මේ අපේ performance එක ඇතුලේ මේ හිටියා. ඒක අමතරව දැන් මේ මාසයේ අපි ගෙන්නනවා මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගෙනල්ලා වර්ක්ෂොප් එකක් කරන ඔක්තෝබර් වල. ආපහු එන අවුරුද්දේ අපි හිතාගෙන ඉන්නවා මේ ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවල වලට ආටිස්ට්ලා ගෙනල්ලා මෙහෙ වර්ක්ෂොප් කරන්න. කියන්නේ ඒ අධ්‍යාපනය ගන්න බැරි අයට තමයි ගිහිල්ලා දෙන්න තාත්තා ගොඩක් උත්සාහ කරේ. ඒක තමයි අපි හිතාගෙන ඉන්නේ අපිට කරන්න උවමනාව. මොකද මේ තාත්තාගේ නගරෙන් නෙමෙයි තාත්තත් ලොකු ඉස්කෝලවලට ගිහිල්ලා නෙමෙයි මේ දැනුම ගත්තේ තාත්තා ගමේ හිටපු එහෙම දැනුමක් ගන්න. ඒ කියන්නේ අමාරු තැනක හිටපු එක්කෙනෙක් ඒකින්ද ඒ වගේ කී දෙනෙක් තමයි ඇත්ත මේ ලංකාවේ මායට. ඒ කියන්නේ අපි මායව එළියට ගන්න තමයි මම හිතන්නේ ආයෙ එළියට ගන්න පුළුවන් නම් පදනම ලොකු වාසනාවක්. හිතන්නේ දැන් තාත්තා දැන් සිම්ෆනි කරනකොට මෙහි සිම්ෆනි අහලවත් තිබුණේ නැහැ. හැබැයි ඒක වටේ ලොකු පිරිසක් ඒ කියන්නේ හිටියා අදටත් ඉන්නවා. ඒ කියන්නේ මානසෙල ඔපෙරා කරනකොට ඒ වගේ පිරිසක් ගොඩනැගිලා හිටියේ නෑ. උනාට පස්සේ දැන් ඒව ගැන හරියට කතා වෙනවා. මම හිතන්නේ කලාකරුවෙක් හැටියට මේක මිනිස්සුන්ට අතර යයිද කියන ප්‍රශ්නේ මත ඉඳගෙන කරොත් අපිට කවදාවත් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද ඒ කියන්නේ තමන්ගේ කලාකාරයෙක් වශයෙන් තමන්ගේ තියෙන ඒ කියන්නේ මොකක් හරි ප්‍රකාශනයක් තමන්ගේ තියෙන කලා මාධ්‍ය තුලින් මේ කරන එකට හැම වෙලාවෙම මම හිතන්නේ අලුත් දෙයක් කරාම මිනිස්සු වෙයි කියලා. මේ අර මතකයි මේ දෙයක් කරනකොට අතට මේ 80 ගණන් වල සම්මානයක් හම්බුණා ජනාධිපති සම්මානය. තාත් ඒක ප්‍රතික්ෂේප කරා. ඒක ප්‍රතික්ෂේප කරා මොකද ඒ දවස්වල විජය අංකල් හිරි ඒක විජය අංකල් හිරේ ඉන්නකොට මේ තාත්තා කියන කලාකරුවෝ වශයෙන් කවුරුත් සම්මාන ගන්න එක හොඳ නැහැ කියලා. පස්සේ මේ කියන්නේ මට ඒක ගොඩක් මතක මොකද මේ
එහෙන් අපේ ජනාධිපති මණ්ඩලෙ විතර කතා කරලත් ඇහුවා තාත්තා ගෙදරින් යනකම තාත්තා දා සම්මාන ගන්න එනවා නේද කියලා. තාත්තා ඕකෙන් හැබැයි අපිට කිව්වා මම ගිහිල්ලා ආපහු වෙනවා ගන්න නැතුව මගේ නම කිව්වාම කියලා. ඊට පස්සේ එදා ලයිව් ප්‍රෝග්‍රෑම් එක ටීවී එකේ අපි බලාගෙන හිටියා තාත්තගේ නම කිව්වහම තාත්තා ගන්න නැහැ කියලා ආවා. ඊට පස්සේ දාර ඇවිල්ලා තාත්තව 4 වෙනි තාත්තට එක් කරගෙන ගියා. දැන් මේ වගේ සිදුවීම් නම් තියෙනවා මෙහි අපේ ගෙදර අනන්ත අප්‍රමාණ කියන එදා අපි බය වුණ දවසක මොකද කවුරු වුණා කිව්වත් අපි දැනගෙන හිටියේ නැහැ තාත්තට ආපහු ගෙදර එන්න හම්බ වෙයිද. මොකද කියලා හැබැයි එදා තාත්තත් එක්ක අපේ තාත්තට යන්න ජම්බත්නාන් බණ්ඩාසෙනිලා. මහත්ය තාත්තත් එක්ක ගියා. මම තාත්තව අපහු එවලා තිබුණා. මේ වගේ සිදුවීම් තියෙනවා හරියට. කියන්නේ තාත්තා කිසිම වෙලාවක මේ කොන්ද කෙලින් තියාගෙන හිටපු එක්කෙනෙක් කිසිම වෙලාවක තාත්තා හිතුවේ නැහැ දැන් මේක කළොත් මට මොකක් හරි වෙයිද. කියන්නේ හැම වෙලාවෙම හරි දේ කියන්න ඕනේ තැන හරි ඒ දේ කියපු එක. සිනමා වේදිකෙන් ආරාධනා කරලා තියෙනවා ජයන්ත චන්ද්‍රසිරිගේ සන්නල්පානගේ ධර්මසේන පතිරාජ නීලේන්ද්‍ර දේශප්‍රිය ටී අර්ජුන ඒ වගේ ගොඩක් තාත්තත් එක්ක ප්‍රසිද්ධියේම ගොඩක් වැඩවල සම්බන්ධ වුණා. අපි කියන්නේ එච්චරම ප්‍රසිද්ධියට ආපු නැති අය. දෙගොල්ලක් අත් දෙන්නේ මොකද හැම වෙලාවෙම මේ තාත්තගේ වැඩසටහනක් අද ටීවී එකේ බලන්න හම්බුනේ හැම වෙලාවෙම කතා කරන්නේ එකම කට්ටිය. ඒකින්ද මට අක්කටයි වමනාව තිබුණා. එහෙම අයත් එක්කම එහෙම ඇත්තම අපිට ඒ වගේ එහෙම නොවුන අය. කියන්නේ ඒගොල්ලන් තාත්තට ගොඩක් වැඩ කරපු ඒගොල්ලන්ගේ කියන්නේ පටහනක් අපිට අහන්න ලැබුණ නැති අයවත් ගෙනිලා මේ සාකච්ඡාවක් කරන්න. ඒකින්ද කියන්නේ නොයෙකුත් ක්ෂේත්‍රවල සිනමාවෙන් මම කියපු අය ස්විනිතා සුබසිංහ යා තාත්තත් එක්ක මේ කොරියෝග්‍රැෆි කොස්ටියුම් ඩිසයිනින් කරපු කෙනෙක්. ඒ වගේම චූලකාර්ය වසන්තත් එක්ක සිරිත් විරිත් කියලා නාට්‍යයක් කරපු කෙනෙක්. ටීඑම් ජයරත්න මහත්මයා පදනමේ හිටපු තාත්තත් එක්ක මුලින් පටන් ගන්න කරපු සමාන සීලෙ හිටපු අයටත් අපි කතා කරා. එහෙම නොයෙකුත් අය එකතු වෙලා කරන එක තැනකදී වෙන කියන්නේ එක මොහොතක් සාකච්ඡාවක් තාත්තගේ කරපු වැඩ ගැන ඒගොල්ලන්ගේ අත්දැකීම්